ආයිබෝවන් ගෙවිසුම් නීතිය මේ නම ඇහුන ගමන් සමහර විට හිතට එන්නේ ටිකක් සංකීර්ණ නීරස දෙයක් කියලා වෙන්න ඇති නේද? ඒත් ඇත්තටම මේක අපේ එදිනදා ජීවිතයේ හැම මොහොතකම වගේ කොටසක් වෙලා තියෙන දෙයක්. ඉතින් බය වෙන්න එපා මේ සංකීර්ණයි කියලා හිතන විෂය හරිම සරලව කාටත් තේරෙන විදිහට කතා කරන්නයි මේ සූදානම. හොඳයි. අපි මේ කතාව පටන් ගමු පොඩි ප්‍රශ්නකින්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අද උදේ ඇහැරුණු වෙලාවේ ඉඳන් මේ මොහොත වෙනකල් givisum කීයකට විතර ඇතුල් වෙන්න ඇතිද? සමහර විට හිතනවා ඇති මම නම් එකකටවත් නෑ කියලා. ඒත් ඇත්තටම එහෙමද? බලන්නකෝ මේ දේවල් කඩෙන් පාන් ගත්ත එක, බස් එකට නැගිලා ටිකට් ගත්ත එක, ෆෝන් එකෙන් data on කරපු එක, තමන්ගේ රැකියාවට ගිය එක මේ හැම දෙයක්ම නීතිය ඉස්සරහා පිළිගන්නා වළංගු givisum. ඔව් අපි නොදැනුවත්වම අපේ ජීවිතය පාලනය කරන මේ නොපෙනෙන givisum ලෝකයට තමයි අපි අද කිමිදෙන්නේ යන්නේ. ඉතින් අද අපි මේ කරුණු ටික පිළිවෙලට කතා කරමු. අපේ එදිනදා givisum මොනවද? එකංගතාවයක් සහ givisumක අතර වෙනස මොකක්ද? හැම එකටම අත්සනක් ඕනමද? givisumක තියෙන්නම ඕන මූලිකාංග මොනවද? සහ අන්තිමට කාටද මේ givisum වලට ඇතුල් වෙන්න පුළුවන් කියන එක. හරි. එහෙනම් යමු පළවෙනි කොටසට. මතක තියාගන්න ඕන දේ තමයි givisum නීතිය කියන්නේ නීතිඥයින්ට විතරක් අයිති දෙයක් නෙවෙයි අපි හැමෝගෙම එදිනෙදා ජීවිතේටම අදාළ දෙයක්. දැන් අපි බලමු ගොඩක් දෙනෙක් පටලවා ගන්න දෙයක් ගැන. ඒ තමයි එකඟතාවයක් සහ givisumක් කියන්නේ දෙකක්ද නැත්නම් එකක්මද කියන එක. මේ දෙක අතරේ තීරණාත්මක වෙනසක් තියෙනවා. හොඳයි. මෙන්න මේක තමයි වැදගත්ම සමීකරණය. givisumක් කියන්නේ සරලවම යම් එකඟතාවයකට නීතිය මගෙන් බලාත්මක කිරීමේ හැකියාව එකතු වුණාම හැදෙන දෙයක්. ඒ කියන්නේ කවුරු හරි පොරොන්දුවක් හැදුවොත් අනිත් පාර්ශවයට උස්සාවෙ ගිහින් ඒක ඉෂ්ට කරව ගන්න පුරුවන් වෙන්න ඕන. ඒ හැකියාව නැත්තම් ඒක නිකම් එකඟතාවයක් විතරයි. මේක උදාහරණයකින් තේරුම් ගමුකෝ. හිතන්න යාළුවෙක් කතා කරලා කියනවා මචං හෙට රැයට අපේ ගෙදර ඩිනර් එකට වරෙන් කියලා. දැන් මොන්ද රෑ කෑම බලාපොරොත්තු වෙන්නේ හියනවා. ඒත් යාළුවා ගෙදර නැහැ. කොච්චර කේන්ති ගියත් මට ඩිනර් දුන්නේ නැහැ කියලා උසාවිය යන්න බෑනේ. මොකද ඒක සමාජීය එකඟතාවයක්. ඒකෙදි මේක කැඩුවොත් උසාවිය යනවා කියන නීතියමය චේතනාවක් තිබුණේ නැහැ. ඒත් වාහනයක් විකුණන්න එකඟ වුණාම ඒක වාණිජ ගණදෙනුවක්. එතනදී දෙපැත්තටම නීතියමය බැඳීමක් ඇති කර ගැනීමේ චේතනාව තියෙනවා. අන්න ඒකයි වෙනස. ඔව් ටිකක් පුදුමයි වගේ නේද? නීතිය අපේ ගෙදර දොරේ සුළුසුළු පොරොන්දු වලට රින්ගන්නේ නැහැ. ඒක මතක තියාගන්න එකත් වටිනවා. අපි දැන් කතා කරමු ගොඩක් දෙනා අතර තියෙන ලොකුම වැරදි මතයක් ගැන. ඒ තමයි හැම givisumකටම අත්සනක් ඕනමද කියන එක. අපි කොලේක අත්සන් කරලා නෑනේ. ඉතින් කොහෙද givisumක් කියලා හුඟා දෙනෙක් හිතාගෙන ඉන්නවා. ඒත් ඇත්තටම නීතිය කියන්නේ මොකද්ද? කෙටිම පිළිතුර. නෑ. ඔව් ඇත්තටම නෑ. ඉඩම් ගනුදෙනු වැනි විශේෂ අවස්ථා කිහිපයක් ඇරෙන්න බොහෝ givisum වලට ලිඛිත සාක්ෂි අත්‍යවශ්‍ය නැහැ. givisum ප්‍රධාන විධි තුනකට ඇති වෙන්න පුළුවන්. එක තමයි ලිඛිත givisum බැංකුණයක් වගේ. මේවා තමයි ආරක්ෂිතම මොකද ඔප්පු කරන්න ලේසියිනේ. දෙවෙනි එක තමයි වාචික givisum. ඒ කියන්නේ කටවචනයෙන් ඇති කරගන්නේවා. කඩේ නෙලවලු ගන්නවා වගේ. මේවා සම්පූර්ණයෙන්ම වළංගුයි. හැබැයි ප්‍රශ්නයක් වුණොත් ඔප්පු කරන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි හැඟවූ givisum. ඒ කියන්නේ වචනයක්වත් කතා නොකර අපේ හැසිරීමෙන් නැති වෙන ඒවා. බස් එකට නගින එක තමයි හොඳම උදාහරණය. බස් එකට නැග්ග ගමන්ම අපි ගාස්තුව ගෙවන්න එකඟ වුණා හා සමානයි. එනනම් ඕනෑම එකඟතාවයක් නීතිය ඉදිරියේ වළංගු givisumක් වෙන්න නම් අනිවාර්යයෙන්ම සම්පූර්ණ වෙන්න ඕන මූලික අංග ටිකක් තියෙනවා. හරියට කේක් එකක් හදන්න අවශ්‍ය දේවල් වගේ එකක් හරි අඩු වුණොත් හරියන්නේ නැහැ. මෙන්න ඒ givisum වට්ටෝරුව. යෝජනාවක් සහ පිළිගැනීමක් තියෙන්න ඕන. නීතියමය බැඳීමක් ඇති කරගන්න චේතනාවක් තියෙන්න ඕන. ප්‍රතිෂ්ඨාව ඒ කියන්නේ යම් හුවමාරුවක් තියෙන්න ඕන. givisum වලට ඇතුල් වෙන්න හැකියාවක්, ඒ වගේම පාර්ශවයන්ගේ නිදහස් කැමැත්ත සහ නීත්‍යානුකූල අරමුණක් තියෙන්න ඕන. ඕනෑම givisumක් පටන් ගන්නේ මෙතනින්. එක්කෙනෙක් පැහැදිලි යෝජනාවක් කරනවා, අනිත් කෙනා ඒ කොන්දේසි වලටම කිසිම වෙනසක් නොකර හා කියනවා. අන්න එතකොට තමයි යෝජනාව සහ පිළිගැනීම සම්පූර්ණ වෙන්නේ. ප්‍රතිෂ්ඨාව මේක සරලවම කිව්වොත් ගනුදෙනුව. ඒ කියන්නේ යමක් වෙනුවෙන් යමක්. දෙපැත්තටම යම් වටිනාකමක් හුවමාරු වෙන්න ඕනේ. මම සල්ලි දෙනවා මට භාණ්ඩයක් හම්බෙනවා වගේ. ඒක මුදල් වෙන්න පුළුවන්, භාණ්ඩයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සේවාවක් වෙන්නත් පුළුවන්. මෙතනදී නීතිය හරිම රසවත්. නීතිය බලන්නේ නැහැ ලැබුණේ හොඳ ඩීල් එකක්ද නැත්නම් පාඩු ඩීල් එකක්ද කියලා. එයාලා බලන්නේ යම්කිසි හුවමාරුවක්. ඒ කියන්නේ ප්‍රතිෂ්ඨාවක් තිබුණද කියලා විතරයි.
ඒ කියන්නේ ලක්ෂ 50ක් වටින කාර් එක රුපියල් 1000කට විකුණන්න ගිවිසුම් ගැහුවත් ඒක වළංගු හන්න පුරුවයි. ප්‍රධාන දේ තමයි දෙපැත්තටම යමක් හුවමාරු වීම. හරි. දැන් බලමු අපේ අවසාන කොටස. නීතියට අනුව ගිවිසුම් වලට ඇතුල් වෙන්න හැකියාව නැත්නම් ශක්තිතාවය තියෙන්නේ කාටද? ලෝකේ ඉන්න හැම පුද්ගලයෙකුටම නීතියානුකූල ගිවිසුම් වලට ඇතුල් වෙන්න බෑ. නීතිය මගින් යම් යම් කණ්ඩායම්ව ආරක්ෂා කිරීමේ අරමුණින් ඔවුන්ගේ මේ හැකියාව සීමා කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ කාණ්ඩ තුන තමයි ඒ. වයස අවුරුදු 18ට අඩු බාල වයස්කරුවන්, සිහි විකල් වූවන් සහ ගිවිසුමට ඇතුල් වෙන වෙලාවේ Taman කරන දේ ගැන කිසිම අවබෝධයක් නැති තරමට බීමත්ව ඉන්න පුද්ගලයන්. මීට මූලිකම හේතුව තමයි ඔවුන්ව අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීමෙන් ආරක්ෂා කිරීම. හොඳයි. අපි දැන් මේ සම්පූර්ණ විග්‍රහයෙන් ඉගෙනගත්ත වැදගත්ම දේවල් ටික එකපාරක් මතක් කරගමු. පළවෙනි දේ අපි හැමෝම නොදැනීම හැමදාම ගිවිසුම් ගොඩකට සම්බන්ධ වෙනවා. දෙවැනියට ගිවිසුමක් කියන්නේ නිකම්ම එකගතාවයක් නෙවෙයි. නීතියෙන් බලාත්මක කරන්න පුළුවන් එකගතාවයක්. ඒ වගේම ගිවිසුම් ලිඛිත වෙන්න ඕනේ නැහැ. කටවචනෙන් හෝ හැසිරීමෙන් උනත් ඇති වෙන්න පුළුවන්. අවසාන වශයෙන් වළංගු ගිවිසුමක් වෙන්න නම් අර අපි කතා කරපු වට්ටෝරුවේ තියෙන දේවල් ඒ කියන්නේ යෝජනාව පිළිගැනීම වගේ අංග සම්පූර්ණ වෙන්නම ඕන. ඉතින් මේ මූලික කරුණු ටික දැනගත්තට පස්සේ දැන් හිතලා බලන්න උදේට තේ එකක් බොන්න කඩේකට ගොඩ වෙන එකේ ඉඳා දවසේ කරන තවත් මොන වගේ දේවල් දිහාද මින්පසු නීතියම ගිවිසුමක් විදියට දැකිය හැකි වන්නේද? ඒ ගැන හිතන එක මේ විශ්ය තවත් හොඳින් තේරුම් ගන්න හොඳ උදාවක් වේවි.